බබා මේ වගේ වීසා ඇප්‍රූව් වෙලා මට එන සතියෙම යන්න පුළුවන්. අනේ කන්ග්‍රැචුලේෂන්ස් බබා. පොඩක් ඉන්නකෝ. ඔයාට මාව දාලා රටන එකට ඔච්චර සතුටුද? ඔව්. හා? නෑ මොනා කරන්නද බබා ඉඳගන්නකෝ. මට ඇත්තටම ඔය ආරංචි ආපු වෙලේ මගේ තනිය හැට ඇඬුණා. අනේ මගේ ලෝචිව දාලා යන්න යනවනේ. හැබැයි ඉතින් මේ හැමදේම අපි දෙන්නගේ හොඳටනේ කියලා. මං හිතා දායත්. Oh my god! ඇත්තද? මෙහෙමයි. එම්බසියෙන් ඔයාගේ වීසා ඇප්‍රූව් කරාට මං තාම ඔයාගේ වීසා ඇප්‍රූව් කරේ නැහැ. මං අහන ප්‍රශ්න වලට ඔයා දෙන උත්තර අනුව තමයි ඔයා යනවද නැද්ද කියන එක මං තීරණය කරන්නේ. හරිද? මුලින්ම මගේ කොන්දේසි වලට ඔයා එකග වෙනවද නැද්ද කියලා මට කියන්නකෝ. කියන්නෝ. මං ගන්න හැම වීඩියෝ කෝල් එකක්ම ඔයා රින්ග්ස් 3ක් යන්න කලින් ආන්සර් කරන්න ඕනේ. මොන ලෝකේ මොන වැඩේ කර හිටියද? බබා මම කැම්පස් ලෙක්චර්ස් වල හිටියෝ. අනිත් එක මේ පාර්ට් ටයිම් ජොබ් කරද්දි මේ කෝල් ආන්සර් කරන්න වෙන්නේ නැහැ. ඒක කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මහත්තයෝ යන්න වෙන්නේ නැහැ. පළවෙනි කොන්දේසියම ෆේල්. වීසා රිජෙක්ට්. හරි. මම එකඟයි. හරි. දැන් මට කියන්නකෝ ඔයා මෙහි ඉන්නකොට හැමදාම මාව ඔෆිස් එක්කන් ගියා. මට ලෙඩක් දුකක් හැදුණා මාව ડોක්ටර් ගාවට එක්කන් ගියා. දැන් ඔයා එහෙ ගියාම කවුද මට ඒව කරන්නේ? සියල්ල ලෑස්ති කරලා තියෙන්නේ. ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකක් ලෑස්ති කරලා තියෙන්නේ. හරියටම උදේ 8 වෙද්දි ගේ ළඟටම AC බස් එකක් එයි. එනකොටත් ඔයාට ඒ බස් එකෙම එන්න පුළුවන්. එතකොට මගේ යාළුවා චමත්, ડોක්ටර් චමත්. එයාට කියලා තියෙන්නේ ඔයාට මොකක් හරි උණක් අසනීපයක් හැදුනොත් ගෙදරටම ඇවිල්ලා එයා බලයි. එතකොට අපේ ෆාමසියේ මල්ලි එයාට කියලා තියෙන බේත් ටික ගෙදරටම ගෙනත් දෙන්න. ඉවරයිනේ. හරි එහෙනම් මට මේ කියන්නකෝ. හරි එහෙනම් අන්තිම ප්‍රශ්නේ. ඔයා දන්නවනේ මට හොඳටම කේන්ති යනවා කියලා. මෙහෙ ඉදිරියන් ඉතින් මට කේන්ති ගියාම ඔයා ඇවිල්ලා මට මොන හරි දීලා මාව ෂේප් කරගන්නවනේ. දැන් ඔයා එහෙ ඉන්නකොට ඒක කරන්නේ කොහොමද? අයියෝ. ඔක අහන්නත් ප්‍රශ්නයක්ද ලෝජි? හරි. කෝ දෙන්නකෝ එහෙනම් ඔයාගේ පාස්පෝර්ට් එක දැන්. ඔන්න එහෙනම් එම්බසි අප්‍රූවල් එක උඩින්ම මම මගේ අප්‍රූවල් එකක් දුන්නා. දැන් ඔයාලට නිදහසේ යන්න පුළුවන්. මොකක්? ඔයා මේක උඩින් සයින් කරාද? අයියෝ! මම දැන් කොහොමද රට යන්නේ?